මගේ බැංකු ගිණුමේ තිබුණේ 7.5යි. ඉතින් මම දැක්ක ක්‍රේග්ස්ලිස්ට් ඇඩ් එකක් කෝට් එකේ මගේ ලෝය විදිහට පෙනී ඉන්න $500ක් දෙනවා කියලා තිබුණාම මම ඒක බාරගත්තා. මම ලෝය කෙනෙක් නෙවෙයි. ඒත් ලෝ ඇන්ඩ් ඕඩර් සීරීස් එක නම් මම හොඳටම බලලා තියෙනවා. වැඩේ හරි ගියා. මට $250ක ඇඩ්වාන්ස් ලැබුණා. මම තාත්තගේ පරණ කෝට් එක ඇඳලා පරණ බ්‍රීෆ් කේස් එකක් උතරන් කෝට් එකට ගියා. කෝට් එකට ගියාම මගේ ක්ලයන්ට් කිව්වා කිසිම දෙයක් කියන්න එපා. ස්මාර්ට් එකට ඉන්න විතරක් ඇති. ඒත් එතන හිටපු අනිත් පැත්තේ ලෝයව දැක්කම මගේ බඩ දාලා ගියා. එයාගේ ඇඳුම, එයාගේ බ්‍රීෆ් කේස් එක හැමදේම මිල අධිකයි. ජජ්තුමා මගෙන් ඇහුවා ඕපනින් ස්ටේට්මන්ට් එක. මම නැගිටලා කිව්වා සර් මගේ ක්ලයන්ට්ගේ පාරක් තියෙනවා. මිනිස්සු පාරේ යද්දි බලාගෙන යන්න ඕනි. අනිත් එක බල්ලෝ පාරේ කක්ක දානවා. ඒක ස්වභාව ධර්මයේ හැටි. මම හිතුවේ මම ඉවරයි කියලා. අනිත් ලෝය නැගිටලා හරිම උගත් විදිහට කතා කළා. එයා අන්තිමට කිව්වා සර් එතන බෙට්ටක් තිබුණා කියලා කිසිම සාක්ෂියක් නෑ. එක පාරටම ජජ්තුමාගේ ඇස් උඩ ගියා. අනිත් ලෝය තමන්ගේම නඩුව කෑවා. ජජ්තුමා මිටිය ගහලා කිව්වා මම විත්තිකාරයා පැත්තේ තීන්දුව දෙනවා. මම දින්නා. පිටතට එද්දී මට ඇහුණා අර ලෝය අනිත් මනුස්සයාට කියනවා මම ක්‍රේග්ස්ලිස්ට් එකේ දාපු ඇඩ් එක නිසා මට සල්ලි ලැබෙනවා නේද කියලා. මට එක පාරටම තේරුණා එයාත් මම වගේම බොරු ලෝය කෙනෙක්. එයා මාව දැකලා බය වුණා. කාටවත් කියන්න එපා මචං මට නීති ගැන මුකුත් තේරෙන්නේ නැහැ. මම hina වෙලා කිව්වා කමක් නැහැ උඹට කවදාලි ඇත්තටම ලෝය කෙනෙක් ඕන නම් මට කෝල් කරපන් $500